2016 වෙරෝනා මහා විහාරයේ පවත්වන්නට යෙදුණු කටින මහා පින්කම උපුල් රෝහිත මහතාගේ ප්‍රධාන දායකත්වයෙන් පවත්වන්නට යෙදුණි. එහි වස් ආරාධනා පින්කම මෙසේ අන්තර්ජාලයට මුදා හරිමි. සියල්ලෝ දැක බලා කුසල් සිත් ඇති කරගනිත්වා. තෙරුවන් සරණයි. ශාසනා කරමින් මගේ පින්කම සිද්ධ කර ගන්නට මට අනුග්‍රහය දක්වන්න කියලා ඉල්ලීම තමයි කරන්නේ. මේ ඉදිරියේ තියෙන පෙට්ටියේ තියෙන ගරුලගු පරිස්කාරය. ඒ කියන්නේ මේ විහාරස්ථානයේ ප්‍රයෝජනෙ සඳහා ගන්න ඒවා මේ තුන් මාසය තුලදී ප්‍රත්‍යපාසකම් විදිහට යැත්තු පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යාදී වශයෙන් මේ ප්‍රත්‍යපාසකම් ලබා දෙනවා. මේකත් අපි මේ ස්වාමීන් වහන්සේලාට පූජා කරනවා. මේ තුන් මාසෙ තුල අපි පරිහරණය කරන හැම මොහොතකම බුදුමාහත් පින් සිද්ධ වෙනවා. ඒතර ගොඩක් සතුටු වෙන සන්තෝෂ භාවයකටපත් වෙන්න අපි හිතුවටත් වඩා මොකද වැසිදළු 100කට 30කට වඩා අය මේ පින්කමට දැන් දායක වෙලා ඉන්නවා. සබතුමා විතරක් නෙමෙයි මේක ප්‍රධාන දායකත්වය උපුල් මහත්තයා ගත්තට මේ හැම කෙනෙක්ම මේ වැසිදළුවක් දැන් තියාගෙන ආරාධනාව කරාම ඒ හැම කෙනෙක්ම මේ පින්කමේ කොටස් කරවල බවටපත් වෙනවා. ඒ නිසා මේ වැසිදළුවක් විතර පූජා කරා කියන්නේ නෙවෙයි. සිතුවිල්ලෙන් හරි මේ උතුම් පින්කමට සම්බන්ධ වුණොත් ඒ ආනිසංසයේ විදිහට මුතුමා වගේම අපිට ලබන්න පුළුවන්. ඉතින් අපිට ලොකු භාග්යක් වුණා ආරාධනා කරන්න අපේලා පුල් මහත්තයාට කිව්වා මේක මහා පින්කමක්. විශේෂලුවක් මේ වැසි මේ කටන ජීවරයක් බාර ගන්න සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙකුට ලැබෙනවා ඒක ලොකු භාග්යක්. හේතුව මේ ලංකාවේ තියෙනව තාම අපිට මේ වගේ කටන ජීවරයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද වැඩි හිටියම ඉන්න ස්වාමීන් වහන්සේට සාමාන්‍ය අපි ඉන්න තැන් වලම ආඳුරු ප්‍රතිපස්නමත් තිස්න අපි කෙරේ අනුකම්පාවෙන් මේ වස්තු මාසය තුල වස් ශික්ෂාපදේ ආරක්ෂා කරගනිමින් කඨින මහා පින්කම කරගන්න ඔබ වහන්සේලාගේ අවවාද අනුශාසනා මෙන්න ඒ ශික්ෂාපදේ ආරක්ෂා කරගෙන අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ වැසිසලුව බාරගෙන මේ පින්කම සිද්ධ කරගන්නට අවශ්‍ය කරන අවවාද අනුශාසනා වගේම සහයෝගය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. Namaskar.